ජඩබල්ලෙකි කුහකයකෙකි ඔලු ඉදමුණු පරයෙකි ලෙඩ දැමු හින්දා සමහරු කිව්වා ඒ වැනි වැකි පොරනාන්දු කියන තරම් පොරක්ද කියලාද කර දෙන්නම් මම තේරුම් විනාඩියක් අහමුද කියන තරම් පොරක්ද මොකක්ද හරි වැරැද්ද කියන තරම් පොරක්ද මොකක්ද හරි වැරැද්ද පෙන්වන්නම් උදාහරණ දෙකක් අරන් විස්තර මෙන්න මෙහෙම කරලා තියෙන වලු රොසාන් ඉස්සර මිලින්ද වාගෙම මනේජ් දෙන්නට ගොඩ එන්නට මුලින්ම අත දුන් රොසාන් කුහකද ඒ තරමට කුහකයි නම් එච්චර ගොඩ ගියේ ඇයි මෙච්චර කුහකයි නම් එච්චර ගොඩ ගියේ ඇයි මෙච්චර කට්ට කාලා වැඩ පෙන්නලා රටේ නමක් ගත් දින පට්ට පොරක් වෙනවා ඒ කවුරුත් යන තැන දෙනවා නෙවෙයි මේ රොෂාන් ප්‍රනාන්දුට සහතික යන තැන සෙනග පිරෙන එයා පොරක් නෑ සැක දෙනවා නෙවෙයි සහතික මෙයා පොරක් නෑ සැක දෙනවා නෙවෙයි සහතික මෙයා පොරක් නෑ සැක අපිට වැඩක් නෑ කාගෙත් පෞද්ගලික ගුණගති අපිට රහට සංගීතය විඳින්න තිබුණොත් ඇති බොරු විගඩන් නරි නාටක ගන්නෙ නැතුව ඔළුවට තරු පේන්න වැඩ දාන්න අයියේ අද මෙන් හෙට නරි නාටක ඔළුවට ගන්න එපා කිසි විට තවත් දියුණු වෙන්නට සුබ පතනවා ඔබ හට මේ දවස්වල කතාව පොරනාන්දු ගැන රොෂාන් ප්‍රනාන්දු ගැන මම හිතන විදිහට සංගීතයේ එලිමහන් සංගීත කලාවට ලංකාවේ වෙනසක් කරපු රහක් ගෙනත් දීපු අපි දන්න කාලේ ඉඳලා අපි 89 ඉපදෙනවා අපි 90 විතර 95 2000 විතර වෙනකොට සංගීත ප්‍රසංග බලන්න බෙලබෙනවා ඒ කාලේ ඉඳලා මේ වෙනකල් ෆ්ලෑෂ් බෑක්ලා අවුල් කියලා මට නම් හිතිච්ච දවසක් නෑ දැන් මම හැමදාම ෂෝ බලන්න යන්නේ නෑ නමුත් දකින්න දැන්වලදී YouTube එකේ වුණත් ප්‍රසංගයකදී වුණත් ෆ්ලෑෂ් බෑක් ප්‍රසංගයක හරි විනයක් හරි දැනක් තියෙනවා රොෂාන්ට ගරු කරන්න රොෂාන් හොඳ පුද්ගලයෙක් කියලා හිතන්න මට හේතු වෙච්ච කරුණු කීපයක් තියෙනවා මම රොෂාන් අයියව මේ දැකලා කතා කරලා හම්බෙලා අපේ පෞද්ගලික කිසිම සම්බන්ධයක් මෙතෙක් කල් තිබිලා නැහැ නමුත් මම දන්න විදිහට මගේ ඔළුවට ගිය දේවල් කීපයක් තියෙනවා එකක් තමයි ගොඩාක් ප්‍රසංග වේදිකාවල ඉස්සර මම දන්නේ දැන් නම් එහෙම වෙනවද කියලා බීලා පොඩි ඩ්‍රින්ක් එකක් දාලා පොඩි අඩියක් ගහලා තමයි බෑන්ඩ් එක ප්ලේ කරන්නේ ගොඩක් වෙලාවට ගායකයොත් එහෙම තමයි තව දේවල් පාවිච්චි කරනවා නමුත් අපි අතනින් නතර කරගමුකෝ ඉතින් රොෂාන් ප්‍රනාන්දු කියන චරිතයට මම ගරු කරන්න පටන් ගත්තේ වේදිකාව උඩදී පානය කරන්නේ වතුර විතරයි කියන වචන ටික මට ඇහිලා තිබුණා මම ඒකට හරි ගරු කරනවා මොකද ඒක හරිම වෙනස් මටත් බලපාන දෙයක් තමයි මොකද ගොඩක් සමහර තැන්වල විරිදු ශිල්පී ගිහිල්ලා තොරංගල විරිදු කියන්නේ ඩ්‍රින්ක් එකක් දාලා ඉතින් එහෙම වෙන්න ඕනේ නැහැ කියන එක මගේ ඔළුවේ තියෙනවා අපි එහෙම කරන්නේ නැති නිසා ඉතින් ඒකට මම ගරු කරා ඒ වගේම මනේ සංජය මිලින්ද සඳරුවන් දෙන්නම දාලා තියෙනවා පුංචිම කාලේ ඒගොල්ලන්ට මේ ස්ටේජ් එකේ අවස්ථාවක් හදලා දීලා මේ තැනට එන්න ඒගොල්ලන්ට උදව් කරේ රොෂාන් ප්‍රනාන්දු කියලා. අනිත් එක මම තව දෙයක් දැක්කා. එක දවසක් ITN එකේ මං හිතන්නේ ප්‍රෝග්‍රෑම් එකකදී කියනවා රොෂාන් ප්‍රනාන්දුගේ දුව මොකද මේ සංගීත කණ්ඩායමට සම්බන්ධ කරගන්නේ නැත්තේ කියලා. ඇත්තටම දුවටත් ඒ වෙලාවේ කියනවා දුව වුණත් රටේ මිනිස්සුන්ගේ ජනප්‍රියත්වයෙන් එයා තැනක් හදාගෙන ආවොත් ෆ්ලෑෂ් බෑක් එකේ ඉඩක් තියෙයි නැත්තම් නෑ කියලා. ඉතින් ඒ වගේ දේවල් වලට මගේ ගරුත්වයක් තියෙනවා. ඒ වගේම හැමෝටම කපාගෙන රොෂාන් ඉස්සරහට යනවා කියන එක පැත්තකින් හරි කියන්නත් පුළුවන්. මොකද රොෂාන් ඉස්සෙල්ලාම කැපුවේ රොෂාන් ප්‍රනාන්දුවනේ.
ඩ්‍රම්ස් ගහන්න නිරෝෂන්ව ගෙනල්ලා ඉතින් වැඩ දන්න කෙනාට හරි තැනදී හරි වෙලාවට තැන දීලා ඒ කරගෙන යන දේ මං හිතනවා රොෂාන් ප්‍රනාන්දුගේ හොඳයි කියලා. ඉතින් අපිත් ආදරය කරන චරිතයක් රොෂාන් අයියා සහ ෆ්ලෑෂ්බෑක් කියන්නේ කොහොමදත් ඒ වගේම එතනින් එහාට දැන් කියලා තියෙනවා එක දේවල්. අපි ආදරය කරපු ඒ දවස්වල ගිනිසිල්ලුව ජින්ජර් ඒ වගේම රෝනි දෙන්නම කියලා තියෙනවා මෙන්න මෙහෙම කැපිලි දානවා මෙහෙමයි කියලා. එතකොට මට තවත් මේ ගැන විස්තර හොයපුවම දැනගන්න ලැබුණා ආටිස්ට් බැකින් කරන ආටිස්ට්ලාට සංගීතයේ සපයන සංගීත කණ්ඩායම් විදිහට තිබුණත් එක්තරා තැනකදී ඔවුන්ට හිතුණොත් ඔවුන්ගේ මග වෙනස් කරගන්න ඇත්තටම ඕන තරම් දැන් ජිප්සීස්ලා මේරියන්ස්ලා ඒ වගේ සංගීත කණ්ඩායම් සහ තවත් සංගීත කණ්ඩායම් ආටිස්ට් බැකින් ඒගොල්ලන්ට සෙට් වෙන ඒ කැටගරි එකේ වැඩේ සෙට් වෙන කට්ටිය විතරක් දාගෙන ෂෝ කරනවා කියන එක මේ මිනිස්සු දන්න අය දන්නවා. දන්නේ නැති අය මේ අලුතෙන් කතාවක් ආපු නිසා සමහරව දන්නේ නැතුව ඇති. නමුත් සමහර ආටිස්ට්ලාත් ඉන්නවා අපෝ අපිට මේ බෑන්ඩ් එකත් එක්ක නම් එන්න බෑ කියන. ඒ වගේම සමහර බෑන්ඩ් තියෙනවා ඒගොල්ලන්ගේ ආරක් හදාගෙන යන. එතකොට ඒක ඒගොල්ලන්ගේ කැමැත්ත. අපිට ෆ්ලෑෂ්බෑක් ඕනේ නැත්තම් රොෂාන් ප්‍රනාන්දු වැඩක් නැත්තම් ෆ්ලෑෂ්බෑක් ෂෝ නොබලා ඉන්න මිනිස්සු නොබලා ඉදීනේ. ඒකට ෆ්ලෑෂ්බෑක් ෂෝ වලට මිනිස්සු ගඟ වගේ යන්නේ ඒගොල්ලන් දෙන්න රහට කැමති හින්දා. ඉතින් ඒ නිසා කියන්න තියෙන්නේ මේක නිකන් කා කොටාගෙන බැනගෙන නටාගෙන යන ගමනකට වඩා එක අය තමන්ගේ තැන්වලදී දැන් මම තීරණය කරලා තියෙනවා සල්පිල් කරන්නේ කියලා. ඒක මගේ තීරණයක්. එතකොට සල්පිල් කරන අනිත් අය ඉන්නවා. මම කතා කරොත් මට කවුරු හරි කතා කරොත් මම කියනවා සල්පිල් කරන මේ වගේ කට්ටිය ඉන්නවා. පොඩ්ඩක් කතා කරලා බලන්න මම නම් කරන්නේ නැහැ කියලා. ඒ මගේ තීරණය. ඒ වගේ රොෂාන් ප්‍රනාන්දුට අයිතියක් තියෙනවා. ඔහු හදපු ෆ්ලෑෂ්බෑක්, ඔහු කට්ට කාගෙන කොට දාපු ෆ්ලෑෂ්බෑක් ඒගොල්ලන් ප්ලේ කරන්නේ කොතනද? ඒගොල්ලන් ප්ලේ කරන්නේ මොන තැනද? ෆ්ලෑෂ්බෑක් නවත්තනවද? ඉදිරියට කරගෙන යනවද? ඒ ඔක්කොම තීරණය කරන්න රොෂාන් ප්‍රනාන්දුට අයිතියක් තියෙනවා. අපිට තියෙන්නේ වෙනම ඒගොල්ලන් විඳින ඒගොල්ලන්ගේ පෞද්ගලික ජීවිත අපිට වැඩක් නැහැ. ඇත්තටම කලාකාරයන්ගේ අපි සමාජයට අවඩක් කරනවා නම් අපි ඒ ගැන කතා කරන්න ඕනේ. එතනින් එහාට ගිහිල්ලා අපි ඒගොල්ලන්ගේ සංගීතයේ රස වින්දාම එතනින් එහාට ඇති කියන දේ තමයි මම කියන්නේ. ඉතින් හැමෝම එකතු වෙලා නිකම්ම අර තැලෙන යකඩේ තලනවා වගේ එක දේවල් සමහරු කියනවා, සමහරු හොඳ කියනවා, සමහරු නරක කියනවා. ෆ්ලෑෂ්බෑක්ලා හොඳ නැති කට්ටියත් ඇති, ෆ්ලෑෂ්බෑක්ලා හොඳ කට්ටියත් ඇති. මම ලංකාවේ ජනප්‍රිය මට්ටමේ අපේ කාලේ නම් ඉතින් සනිදප ෆ්ලෑෂ්බෑක්, සන්ෆ්ලවර්ස් ඔය වගේ පර්පල් රේන්ජ් සීදුව සපුරා ඔය වගේ බෑන්ඩ් ටිකක් තිබ්බා. අපි මේ බෑන්ඩ් ඔක්කොටම කැමතියි. විශේෂයෙන් ෆ්ලෑෂ්බෑක් එකට කැමතියි. ඒක විශේෂයෙන්ම මම නම් කැමතිම බෑන්ඩ් එක ෆ්ලෑෂ්බෑක්. ඒ වගේම අනිත් බෑන්ඩ් වලටත් ඉතාලම කැමති. කිසිම අවුලක් නැහැ. එක එක බෑන්ඩ් වල එක එක අයට කැමති අවස්ථා තියෙනවා. සනිදප එකේ ගත්තම ශාන්නයිට කැමති. ඒ වගේම වායෝ එකේ ගත්තම සංගීතයට එක එක අපි ලව් කරන අපි එක එක්කෙනාට කැමති විදිහක් තියෙනවා. එතකොට තව කෙනෙක් කපනවා, තව කෙනෙක්ට බයිනවා, එක දේවල් කියන්නේ නැතුව තමන්ගේ දක්ෂතාවයෙන් හදාගත්තා නම් අර සංජීව ලෝන්ලි සින්දුව ගහපු ගමන් හිට් වුණා. ගෙන්නවා. ඒ වගේ තමයි තමන් දක්ෂතාවයෙන් තමන්ගේ වැඩ කරලා ඉස්සරහට එන්න ඕනේ. එතකොට කාටවත් කපන්න බෑ, රැඳිලා ඉන්න පුළුවන්මයි. අපිවත් කපන්න හදනවා ගොඩාක් තැන්වල ගොඩාක් දේවල් කියනවා. නමුත් අපි අපේ තියෙන අපි උපරිමයෙන් මේකට අවංකව කරන නිසා අපි රැඳිලා ඉන්නවා. ඒ වගේම තමයි උපරිමයෙන් ඕනම දෙයකට තමන් කරන දෙයට අවංකයි රැඳිලා ඉන්නවා. අවංක නැති කුහකයෝ කැපිලා යනවා. ඒ නිසා රොෂාන් අයියට කියන්න තියෙන්නේ ෆ්ලෑෂ්බෑක් සංගීත කණ්ඩායම මෙච්චර කල් ඊටාම රහට වාදනය කරා වගේ ඔයගොල්ලන් ගායනා කරා වගේ ඉස්සරහට කරගෙන යන්න. බොහොම ස්තුතියි වීඩියෝ එක බැලුවට. ඔයාලටත් කියන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න.